මේ දැන් මේ ටිකට කලින් තමයි මේ පේරාදෙනට ආවේ. සතියන්තේ ගෙදර ගියේ ඇත්තරම මේ ඔලුවට හරි වෙහෙසයි. සායනික වැඩ කටයුතු කරලම මේ ඔලුවට හරි වෙහෙසයි. ඉතින් ගෙදර නොයා ඉන්න මුලින් හිතන් හිටියා මගේ එක්සෑම් ඉවර වෙනකම් මගේ ෆයිනල් එක්සෑම් මගේ පස්වෙනි අවුරුද්දේ 10 වෙනි සමාසිකේ විභාග ඉවර වෙනකම් ඉන්න හිතුවේ උනාට මේ ඇත්තරම ඔලුවට හරි අමාරු වුණා මේ ඒක නිසා ගෙදර යන්න හිතුනේ. ඉතින් පහුගිය සති එක මාර වගේ තුළ මම මේ C+ පොත සුරද්දමල්ගේ කියවන්න හිතුවා. ටිකක් කර දිග කතා මේක අර අතුරු කතා ගොඩාක් තියෙනවා. හැබැයි මට හිතෙන්නේ සුරද්දමල් ගොඩක් දේවල් කියන්න තමයි හැම අතුරු කතාවක්ම වුණත් ප්‍රධාන ප්ලොට් එකත් එක්ක ඇඳලා එක කියලා තියෙන්නේ. කොහොමත් අර දැන් මේ පත් කතාවතර කලින් මම කියවලා තියෙනවා මේ සුරත් ගේ අර නමුතෝමය පොත ගොඩක් ප්‍රසිද්ධ වුණානේ. ඒකට යක්වන බෙස්ට් සෙලින් පොතකුත් වුණා. මම හිතන්නේ මේ කොහමරි මුලින් මට අර කුතුහලයට හැමෝම අරගෙන තිබුණා. මම සඳහන් කළා තිබුණා Facebook වල මේ මම මෙඩිකල් ෆැකල්ටි කෙනෙකුට මෙඩිකල් ෆැකල්ටි ડોක්ටර්ස්ගේ කාර් වලත් එක කාර් එකකත් මේ නමුතෝමය පොත තිබුණා. ඩ්‍රයිවිං සීට් එකට පැසෙන්ජර් සීට් එකේ එහා පැත්තේ මේ තියලා තිබුණා. ඉතින් මට අර කුතුහලයට මොකද මේ හැමෝම මේ ගන්න කියලා බලන්නත් එක්ක මම ඉතින් ගත්තා. ඒ දවස්වල කියව මට තේරුණා මේ සුරත් දෙමළගේ භාෂාව ටික කර ටිකක් අර කෙලිලොල් නම්‍යශීලී හතරතේ හය පාරවල් ගහන ජාති භාෂාවක්. මොකද මේක හරිම මේ බැලූ තැන්වල දැන් මේ පොත දැන් ලම්තෝමය පොතේ තියෙන අහස් කියලා ළමයෙක් ගැන එයාගේ ඩයරි එකක් විදිහට ලියන්නේ. දැන් මේකත් එimhe දැන් අර මේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් තමයි අර මම කියලා කෙනෙක් ඉන්නේ. දැන් මේක නම් ඉන්නවා මානසී කියලා චරිතයක්. එයා තමයි මේ C+ කියලා කියන්නේ. ඉතින් මේ මානසීගේ කතන්දරේ තමයි මේ පොතේ තියෙන්නේ. හැබැයි මට හිතෙනවා මේකේ ගොඩක් අර ඇස්පෙක්ට්ස් ගොඩක් කියන්නේ මේ මානසී රත්නායක කියන චරිතේ. මේත් එක්ක දිල් ඊට පස්සේ මුතු කියලා චරිතයක් එනවා. මේ තුන්දෙනා එක්ක යන කතාවක්. තව ගොඩක් චරිත එකතු වෙනවා මේකට. දැන් මම මේක සරලව කිව්වත් ඉතින් අර රියැලිටියක් කියන්නේ මේ රියැලිටි ෂෝ එකකට යන යාළුවෙක් ගැන තමන්ගේ යාළුවා රියැලිටි ෂෝ එකට එකතු වෙලා ඊට පස්සේ එයා ටිකෙන් ටික එයාගේ වෙනස්කම් දකින්න ඇති එයාගේ යාළුකම් වෙනස් වෙන හැටි මේ දේවල් වගේ තමයි තියෙන්නේ. නමුත් ප්ලොට් එකේ අන්තිමට මොකක්ද වෙන්නේ කියලා කියනවට වඩා මට හිතෙනවා මේකෙන් ගොඩක් දේවල් කියන්න හැදුවයි කියලා සුරත් දෙමල්. ඒ කියන්නේ දැන් මේගොල්ලෝ ඉන්නේ කැම්පස් එකක මම දන්නේ කොළඹ කැම්පස් එකේ මට තේරෙනවා මේ රීඩ් මාවත එහෙම කතන්දරයක් කියනවා. ඉතින් මේ ඉතින් මට හිතුණු විදිහට අර කැම්පස් ජීවිතයේ විශ්වවිද්‍යාල ජීවිතය තුළ ශිෂ්‍යයන් මුහුණ දෙන ගැටලු ගොඩක් කියලා තියෙනවා. ඔවුන් කරන වැඩ කටයුතු සම්බන්ධයෙන් ඔවුන්ගේ මතය ප්‍රකාශ කිරීමට නැතුවත් අඩුම තරමේ මට හිතෙනවා ඒ සම්බන්ධයෙන් අපිව අවිධිමත් කරන්නට උත්සාහයක් ගත්තා අය කියලා. මත ප්‍රකාශ කිරීමකට යන්නේ නැතුව අඩුම තරමේ ඒ වගේ දෙයක්වත් මම හිතනවා කරන්න හිතුවයි කියලා. කොහොම හරි මේ කලාකෘතියක මත ප්‍රකාශ කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අපිට හිතන්නට අවකාශයක් ලබා දීම තමයි මේ හැම කලාකෘතියකින්ම මම කියන වගේ කෙටි කතාවක්, නව කතාවක්, නාට්‍යයක්, කවියක් ඕනම දෙයක්. ඉතින් මං තාම කියවලා තියෙන ලමුතොමය සහ C+ විතරයි. මේ දෙකෙන් මට දැනන අර භාෂාවේ තියෙන ගතිය, කෙලිලොල් ගතිය, නම්‍යශීලීත්වය, හතර අතේ හය පාරවල් ගහන ගතිය. ඉතින් මේකේ හැම පිටුව පාසා මේක තියෙනවා. දැන් ලමුතොමය එකේ අර අහස්ගේ ජීවිතය තුළ කියන දේවල් මට මතකයි. මොකක් කරේ අර සන්රයිස් ෆ්‍රයිඩ් රයිස් කියලා කතාවක් මට හොඳට මතකයි. මොකක් හරි ඉස්කෝලේක නමක් මං හිතන්නේ. සන්රයිස් මොකක් ජාත්‍යන්තර වාසලක් ෆ්‍රයිඩ් රයිස් කියලා අර රයිම් වෙන විදිහට ගොඩක් පාවිච්චි කරලා තිනවා. අර මේකේ තියෙන මට හිතෙන ටිකක් අර විනෝදකාමී කියවීමකට පාඨකයා ලක් කරන්න පුළුවන් විදිහේ භාෂාවක් තමයි තියෙන. පහුගිය දවස්වල මම කියවපු මව්වත් හදවත් පොතේ නම් ඒකේ තියෙන අර ඒ කෙලිලොල් භාවයෙන් නැහැ. නමුත් රිද්මයානුකූල ලයන්විත අර හිතට ලතෙත් බවක් එකතු කරන භාෂාවක් තමයි ඇගේ තියෙන්නේ. දිල්ෂානියක් වගේ. නමුත් දැන් මේ කම්පයා කිරීමක් නෙවෙයි සංසඳීමක් නෙවෙයි මම කියන්නේ. මට දැනුණු විදිහට දැන් සුරත්ගේ දැන් මම ආසාවෙන් අර ඌමනාවෙන් කියවපු නවකතා මුල් 4-5 අතර තමයි තියෙන්නේ. Forget Me Not ඊට පස්සේ ලමුතුමය ඊට පස්සේ මව්වත් හදවත් පොත ඊට පස්සේ C+ මම ඉතින් ඇත්තටම මේ කවි පොත් නම් සෑහෙන 50-100 කියවලා තියෙනවා. නමුත් නවකතා නම් මම වැඩි කියවලා නැහැ. මම හිතන්නේ ඒකට ලොකුම හේතුව මගේ විශ්වවිද්‍යාලයේ තියෙන ඒ කාර්යබහුලත්වය වෙන්න ඕනේ මට හිතෙන විදිහට. ඉතින් මම අනිත් එක ඉක්මන් කියවන්නෙකුත් නෙවෙයි. ඉතින් ඒවා ගොඩක් බලපානවා. ඉතින් මේ C+ කියන චරිතය C නැත්නම් මානසී දකින්න අර විශ්වවිද්‍යාලයේ අර ශිෂ්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳව යම් අදහස් ඔවුන්ගේ
ඔවුන්ගේ දැක්ම දෘෂ්ටිය ක්‍රියාකලාපයන් ඒවයි විවිධ පැතිකට සම්බන්ධය කතා කළ තියෙනවා. ඊට පස්සේ මට දැන්න මේ රියල්ටි ටීවි ෂෝවල එකන අර ඒ මාධ්‍යායතනවල එහෙම ඒවයි අර යට ගැහෙන කතන්දර ගොඩක් කියල් තියෙනවා. ඉට පස්සේ ළමා කාලේ චයිලු ට්‍රෝම ගෙන මට හිතන ගොඩක් කතාන උත්සාහකරයෙන් තිරමුද දිල්සා මුතුකෙන් චරත දෙකේම විවිධාකාරයෙන් ඒක වෙලා තිනවා ඒක මේ පොතේ තැන් දෙක එක විදිරට උන් ඒක මතක් කරනවා. ඉට පස්සේ සමරිසි භාවය සම්බන්ධයෙන් සමාජයේ තියෙන වපරසින් බලසප දැමෙන් දෙක ගොඩක් අර ගිනිගත් මාතෘකාවන්නේ තොර ඒ ගැන ගොඩක් දේව මෙතන කියලතින. ඊට පස්සේ මට දෙන්න තව දෙයක් කර අපේ පැෂන්සල්ට තරුන්නේ අර විභවතාවන්වලට යන්න දෙන්නතිකතිය පැර පරම්පරාව කොච්චර දුරට ඒ ගැන නම්ශීලී වෙනවාද කියනක දැ මානසී කෙනෙක් වුණත් කවිඩියන ගොඩක්කාසයි යන තමගේ පවුල ඇතුළීම කොච්චර දුරට ඒකට උදවක් දෙනවද තල්ලුවත් දෙනවතික දැම මානසීකේ මල්ලි සෑන දුරට යාගේ කවිලීම සම්බන්ධය ගොඩක් දුරට යාව චොර කරනවා කියලගන්න සෑනයාව මේ අපසෙට් ගස්සන කතාම තමයි කියන්න ඉතින් අර තමන්ගේ දක්ෂතාවය හට පස්සේ තමන් ගෘතයක් විදිර නියලෙන්න්න බලාපොරොත්තු වෙන විෂයට පරිබාහිරව කරන්නස තවත් ආස දේවල් විනෝදාංශයන් තමන්ගේ හැකියාවන් ඒ දේවල්ට අපිට යොමෝන්ට අපට සමාජය කොත්තර දුරට උදව් කරනවාද නැදකින එක සම්බන්ධින් එතන තියෙනවා. ඉට පස්සේ මට හිතනවා යාලුකම ගැන ගොඩක් ලොකු පාඩමක් මේ පොතේක වෙනවා මිනිස්සු කාලෙත් එක වෙනස්සනයට තමන්ට හැබැ අවසානයේදී දැම්මේ දිල් කෙන චරිතය දැම රියල්ටි මශෝ එක යා අවසානය ලැබෙන ඉරනම මට දෙරනවා අපි සමාර දෙවල් පස්සේ හම්බායනකොට අපි එක අපි උපක්‍රමශීලී වෙන එක කමක් නෑ මිනිස් උපක්‍රමශීලී වෙන්න ඕන නමුත් මට හිතනවා එතන නෙමේ ප්‍රශ්නය තියෙන්නේ ඒ උපක්‍රමශීලී වෙන අතරේ අපේ අර ළඟම රවම ඉන්න මිනිස්සුන්ට අපි දැන වටනාකම අපි වෙනස් කරන්න හොඳ නෑ ඒක වැඩි දියුණු වෙනවා කාලෙත් එක්ක ඒකට ගැලපෙන විදිර හැඩගෙනවා මිසක්ක ඒ අපේ මුල කොහෙද කියන අමතක් කරන්න අප හොඳ නෑක මට හිතන මේක සී සහ මුතු ඒ දෙන්නම මංහිතන්නේ විධාකාරයෙන් ඒ දේවල් දැ සී කෙනෙක් කන දිල් කියන චරත දෙක ගොඩක් ඉස්සනිනම යාලු හැබැයි මුතු කෙන චරතෙත් පස්ස තමයි යාලුකම් දෙන්නට එක ත්‍රිකෝණයක් වගේ ඕක යන්න යාලුකම් ත්‍රිකෝණයක් මිත්‍රත්ත ත්‍රිකෝණයක් විදිර හැබැයි අර මට දැනුණ සී කෙනෙක්කන සෑහන දුරට එයාගේ නැරටව එක තුරදි මට දකිනවා එයා කියන්න බලාපොරොත්තු වෙනවා මේ දිල් කියන මනුස කොච්චර තුර වෙනස්ුනාද කියනක ඊට පස්සේ තමයිතින් සමාජ ශාලාවල හැසිරීම් ඊට පස්සේ මඳුවිත පාවිච්චි කරන අවස්ථා ගැන තියෙනවා සාමාන්‍ය ශ්‍රී පාර්ශවය දැන්වෙනකොට ගොඩක් දුරටර නිදහසේ සැරිසරීම නිදහසේ හැසිරීම ගැන ගොඩක් දුරට කතා කරන කාලයක් ති ඒක කොතරන් දුරට අපි ඒක හඳුනාගෙන තියෙනවද ඒක හරියට කියවාගෙන තියෙන ඔවුන්ගේ ඒ නිදහස් මානසිකත්වය නිදහස් ගැන මොකක්ද සීමා සහිත නිදහසක්ද නැත්තං කොයි තරම් පරාසයකට ඒක විහිදන්න පුළුවන්ද විහිදිය යුතුද කියන එක ගැන අපි කොච්චර දුරට අවධිමත්ද කියන එක ඒක දිහා වපරහිම් බලලා බැහැර කරනවා වෙනට ඒක කොතරන් දුරට ඒක හඳුනාගන්න අපි වෙහෙස වෙනවාති කියන එක මේ අලුම් පරම්පරාවය අනු පරම්පරාවය අය මෙතෙක්කල් අපි කරපින්නාගෙන අපපු දෘෂ්ටිකෝණයන් කොච්චර දුරට අපි එක ඉදිරියට ගෙනයාමට තරම් ඒ දේවල් වර්තමානයේ තරුණ ප්‍රජාවගේ සිතුම් පැතුම් එක්ක කොච්චර දුරට පෑහෙනවද කියන එක ගැන මහිතන ගොඩක් හිතන්න දෙවල් ඉතුරු කල තියෙනය පොතේ ඉතිං මේක ඉතිං තියෙනවා මේ ගොඩක් කර මට හිතෙන්න අවසාන වශයෙන් මේ පොත ඇත්තනම මහිතන්නේ මේ කියන්න තියෙන අර ස්ත්‍රීන්ට හැනු කටියට සමාජී තියන අනාරක්ෂිත බවගෙන කියන්න උත්සාහගෙන තියෙන කියලත් මතක් කරන්න ඕනේ මේ පොතේ අවසාන වශයෙන් මට දකින්න වෙන්න අරදේ තමයි ගැන අපි අපේ ජීවිතවල සමහර දේවල් පිටිම්බල්න කෙනෙට පොඩිදයක් වුණට දැන් මේ රියට තරගයක් ගැන කියන එක සිහින කරල දිනා ගැනීම ගැන කියනවා ඒ දේවල් අපිට පුද්ගලයන් වශයෙන් කොච්චර ලොකුුණත් සමහරලාට අපි ඒදේ වෙනුවෙන් අපේ ජීවිතය මෙතෙක්කල් අපේ තිබුණ වටේ තියෙන දේවල් විනාස කරගන්න හොඳනෑ අපි අපිෝ විනාස කරගන්න හොඳනෑ ඔක්කොන මට තිං ඒකන පොඩ්ඩක් හිතන්න ඕනේ තරම් මේ තව දෙයක් මට හිතෙනවා අර මේ තුළින් අර අපි පුද්ගලයා විදිර ඉන්ඩිවිජුවස විදිහට අපේ සමාජය තුළ අපේ චර්යාව එතනින් හට ගයාම ජීවිද්‍යාත්මක අපේ සරලක තුළින් කත්තය අපේ අනන්‍යතාවය අපි හඳුනාගන්න අපි විට මහන්සේ ඕන කියලා මට හිතනද මේක මුතු කියන චරිතය මේ ගෑන් ළමයි මුතු දිල් සීපලස් ගැන මානසේ
ගේ චරිතය ඒගොල්ලෝ එක විදිහට මිත්‍රත්වය සහ මිත්‍රත්වයෙන් එහාට ගියපු සමහර රසායනයක් කෙමිස්ටියක් ඒ අතර ඒගොල්ල අතර තියෙනවද බැඳීමක් තියෙනවද ඒ දේවල් ගැන ඔවුන් විවිධාකාරයේ කල්පනාවලේ දෙනවා විවිධාකාරයෙන් ඔවුන් ඔවුන්ව ප්‍රශ්න කරගන්න ඒ ගැන කල්පනා කරන ඉතින් මට හිතෙනවාර අපි මහිතන්නේ ඉන්ඩිවිජුවල්ස විදිහට ඒක විනිශ්චයකට ලක් කරන්න නැතුව ඒදේට අවශ්‍ය නිදහස ලබා දෙන්න ඒ පුද්ගලයන්ට අපි හැමෝටම අපිට අවශ්‍ය නිදහසක් තියෙනවා කල්පනා කරන්න අපි කවුද කියලා හරියටම හඳුනාගෙන මේ ජීවිතය අරගෙනයන්න ඒ අතරේ අපේ ජීවිතවට මේ අපි කියන මුලක් විදිහට හිටපු මිනිස්සුන්ට අපි හැමදාම ගරු කරන්න ඒ දේව ඒ මිනිස්සු නැති කරගන්න හොඳන අවසානයේද අපිට අප ජීවිතෙන් වුණත් වන්ද ගවන්න සිද්ධවෙන පලන් හෙමුණොත් මහිතනවා සීපලස් පොත ගොඩක් දිග එකැන ඒක වෙලා තියෙන්නේ මේ පොතට තියෙන අර අතුරු කතා ගොඩක් එකතු වෙච්ච නිසා නැත්තම් මේක පිටු හර්සි ගනක හර්ස් තිස්ගානකට මගේ තන්න හසේ තිස්ගාන හරසි තිස්සටක් මෙචර දික්වෙන්න හැ අරවගේ සප්ලෝස් නැ හැබයි මේක නවකතාක් වෙන්න ම නවකතාව කියව සාමන ලොකපොතක් කියනක නිසාමන ගැන් කවිපතක් ගෙනවෙන සමාජය කයිපොතක තියෙන පිටු පනාකටක් කියවනට නවකතාවක පිටු හර්සය පන්සියක් කියවන්නේ ඔමෙන් ඇයිද කියන එක මට හිතෙන්නේ ඇත්තන මර කතාවක් කිවම දිගට කියවගෙන යන්න පුළුවන් ගොඩක් අර කතාව ඇතුළේ තියෙන අර ඒකාත්මික භාවය කියනක තියෙනවනේ හැබැ අර කවිපොතක තියෙනවනේ කයි 50ක් විතර තියෙන තරේව වෙනම වෙනස් වෙනස් පරිච්චේද වෙනස් වෙනස් කතා වෙනස් වෙනස් නිමිති ඉතින් අර ඒක සමහට මහිතන ගොඩක් ඇවරේජ් පාටකන්ට ඇවරේජ් සමාජ බෞතරයකට ඒක වෙහෙස කර වෙන්න ඒකයි අර නවකතා කියවන ඇතම එත මට එක හිතාන් බෑ ඉස්සර දම නමුත් දැක්මට හිතන ඒක තමයි හේතු කිය කාලයක් තිස්ස කියව කියව රසවිදන්න පුළුවන් දෙයක් මේක ටෙල්නාට්‍ය බලනවා කියර පිටු දහැක් කියවන ඊලගදස් පිටු දහැක් කියවන මොකද වෙන්න කියලා කුතුහලෙන් පොත හල තියෙනවා ඒවගේ මහිතන ඒක තමයි හේතුව ඉතිං සුරත් මංහිතන මංවට ජයපතන මේක ගොඩක් කල් මේක මේ ලියලව පල කරලා නමුත් මං ඒක කියවේ දැන් තමයි ඉතිං මමට තුපතන සහ මංහිතන ඔය තව පොත් ලියල තියෙන ඩුවෝ කියල එකක් ලියල තියෙනවා ඉට පස්ස මංහිතන්නේ නමුතුම වෙන මං කියව්වා තියහතා මං තම කියවලනෑ ඉතින් බල මට එක කාලයක්ත් එක්ක පළම එක කොමද වෙන්න කියලා තිමං හිතන මේ බුක්‍රවිස්න මට කරන්න පුළාන්වේද කියලා මන් දන්න මට ඉදිරියට තියෙන වැඩකටයුතුත් එක්ක විභාකට වෙන දෙසැම්බවල බලු ඉදිරියට එන කාලයක්ත් එක්ක අප ඒක සරකා බලු එන ජයවේවා එහෙම තමා 2020 නොවැම්බර්